අයිබෝන් කියලා පිළිගන්න හැමදාම. ඉතින් වේගත් ත්‍රිවිල් එක ගැන ගොඩක් කට්ටිය ලංකාවේ මේ දවස්වල උනන්දුවෙන් හොයනවා. ඉතින් මේකේ විස්තර, මේකේ මිල කොහොමද, මේ වගේ දේවල් හොයනවා. ඉතින් අපි කලින් වීඩියෝ එකක් කරා මේ වේගත් ත්‍රිවිල් එක සම්බන්ධයෙන්. ඉතින් ඒකට ගොඩක් හොඳ ප්‍රතිචාර තිබ්බා. ඉතින් ඒකත් එක තමයි මේ වීඩියෝ එක ගේන්න කියලා හිතුනේ. ඉතින් ඔයගොල්ලන්ට දැන් බලා ගන්න පුළුවන් මේ වේගත් ත්‍රිවිල් එකේ ඇතුළත මේක ඇතුලේ කොහොමද ඔප්ෂන්ස් තියෙන්නේ. ඉතින් මේ වගේ ඔක්කොම බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ත්‍රිවිල් පාරේ යනවා දැක්කට ගොඩක් කට්ටියට මේ වගේ ත්‍රිවිල් එකක් ලං වෙලා මේක ඇතුළත ගොඩක් කට්ටියට බලන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඒකත් එක තමයි හිතුනේ ගොඩක් කට්ටියට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා. ඉතින් බැලු බැලමට මේකේ ඇතුළත හොඳ බිල්ඩ් ක්වොලිටි එකක් තියෙනවා. ඉතින් මම මේක අල්ලලත් බැලුවා මේක තහඩුව ගොඩක්ම හයියයි. ඉතින් ඒ කියන්නේ බජාජ් ත්‍රිවිල් එකට වඩා ගොඩක්ම මේකේ බොඩි එක හයියයි. ඉතින් ඒ පැත්තෙන් බිල්ඩ් ක්වොලිටි එක මේගොල්ලන් ගොඩක්ම හිතලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට දැන් මේකේ කන්ඩිෂන් එක ඇතුළේ බලා ගන්න පුළුවන්. ඉතින් ඔක විශේෂයෙන්ම කියන්න ඕනේ මේකේ මිල මං ඇහුවම ඒගොල්ලන් හරියට මිලක් කිව්වේ නෑ. ලක්ෂ 20ත් 25ත් අතර මිලක් කියලා තමයි කිව්වේ. ඉතින් මං ඇහුවා ඒ නිශ්චිත ගාණක් කියන්න බැරි කියලා. ඉතින් ඒගොල්ලන් සඳහන් කරේ එතකොට මේකේ කැපැසිටි එක අනුව, ඒ කියන්නේ බැටරි එකේ කැපැසිටි එක අනුව මිල ගණන වෙනස් වෙනවා. ඉතින් හින්දා තාමත් මේක හරියට මාකට් කරලා නෑ මිලක් මෙච්චරයි කියලා. ඉතින් හින්දා තමයි ඒගොල්ලන් කිව්වේ ලක්ෂ 20ත් 25ත් අතර මුදලකට තමයි අලු වෙන්න මේක නියමිත කියලා. ඉතින් ඔයගෙම කියනෝනේ මේකේ සීට් එක මම ඉඳගෙන බැලුවා. මේකේ සීට් එක ගොඩක්ම කම්ෆර්ටබල් හොඳ කුෂන් එකක් භාවිත කරලා තියෙනවා. ඉතින් ඒ වගේම මේකේ ඩිස්ප්ලේ ක්වොලිටි එකත් ගොඩක්ම හොඳ තත්ත්වයක තියෙනවා. අපොල සම්පූර්ණ මිල වෙනවා. ආයි ඊළඟ එකේ එහෙම එන්නේ නැහැ. මේක අඟල් 3ක් ඉස්සරහට යනවා. 3ක් ඉස්සරහට ගිහිල්ලා කෙලින්ම ඩවුන් වෙලා යනවා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේකේ පිටිපස්සේ පහසුවෙන් යන්න පුළුවන් ඕන එක්කෙනෙක්ට හොඳ ඉඩ පහසුවක් තියෙනවා. ඉතින් සීට් එකෙන් පිටිපස්සේ වුණත් හොඳට ඉඩ පහසුකම් තියෙනවා. ඉතින් මේක ඇවිල්ලා වේගයකේම නිෂ්පාදනය කරන ඉලෙක්ට්‍රික් බයික්. ඉතින් ඒගොල්ලන් ඉලෙක්ට්‍රික් බයික් මේකට කීපයක්ම නිර්මාණය කරමින් ඉන්නවා. ඉතින් ඒකෙන් එක මොඩල් එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේක නම් විස්තර අපිට මොකුත් ඒගොල්ලන් කිව්වේ නෑ. ඒ කියන්නේ මිල ගණන්. ඉතින් ඒ විස්තරයක් නම් දලාදහසක් අපිට මේක ගන්න බැරි වුණා. මේ වගේ හැඩයකින් තමයි මේ බයික් එක වෙළඳ පොළ නිකුත් කරන්න. ඉතින් මේක විතරක් නෙමෙයි මේ වගේ ඩිසයින් තව කීපයකින්ම දැනට මේ වේග ආයතනය බයික් නිර්මාණය කරලා ගමන් ඉන්නවා. ඉතින් කොහොමත් තව අවුරුදු දෙකක් තුනක් වගේ යනකොට මේ වාහන එළියට එන්න පුළුවන්. ඉතින් ඉස්සරහට ලංකාවේ මේ ඉලෙක්ට්‍රික් වාහන ලොකු තරංකාරීත්වයක් තියෙනවා. මොකද අපි දන්නවා රජිත් අවධානය යොමු කරලා තියෙන ඉලෙක්ට්‍රික් වාහන වලට. ඉතින් හින්දා ලොකු තරංකාරීත්වයක් තියෙයි. මොකද ඉන්දියාවත් මේ වෙනකොට ඉලෙක්ට්‍රික් වාහන නිර්මාණය කරන්න පටන් අරන් තියෙන්නේ. ඉතින් ඉන්දියන් වාහනයි අපේ ලංකාවේ වාහනයි. ඉතින් මේක ගොඩක් වෙළඳ පොලේ ලොකු තරංකාරීත්වයක් තියෙයි මේ ඉලෙක්ට්‍රික් වාහන වල. ඉතින් මේ බෙස්ට් ටික තමයි අපිට වේග අවුට්ලට් එකෙන් ගන්න පුළුවන් උනේ. ඉතින් හිතනවා යම් කිසි කෙනෙක්ට මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් ඔයගේ මතක ඇතුව රයි ප්‍රොඩක්ෂන්ස් YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒතර මම ඉස්සරහට වීඩියෝ දාපු ගමන් ඔයගලන්ට notification එකක් එනවා. එහෙනම් අන්න තවත් අලුත් මේ වගේ වීඩියෝ ගහම එනකන් ඔයගලන්ට සුබ දවසක්.